තෙරුවන් සරණයි. ඉතින් සුවපත් ජීවිතය මේ නාලිකාවෙන් ඔබේ ජීවිතය සුවපත් කරන්න, ඔබේ ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න, ඔබේ සිතට සහනයක් ගෙන එන්න අපි සූදානම්. අපි හැමෝටම ජීවිතය සුවපහසු නැහැ. නොයෙක් ප්‍රශ්න එදිනෙදා මුහුණ දෙන ගමන් තමයි හරිම අමාරුවෙන් අල්ලගෙන යන ජීවිත තමයි අපි හැමෝටම වගේ තියෙන්නේ. ඉතින් එන්න අපි ප්‍රශ්න වලට පිළිතුරු හොයාගමු. ප්‍රශ්න හිතේ තියාගෙන ඉන්න එපා. කාට හරි කියන්න. හිත නිදහස් කරගන්න. පුළුවන් ඕනේ නම් කමෙන්ට් එකකින් හරි ලියන්න මේ වීඩියෝ එක පහලින්. ඉතින් ඔයත් උදේට හැරෙන්නේ හුස්ම හිර වෙලා වගේ බයකින්ද? ඔයාගේ ප්‍රශ්න ඉවරයක් නැති අඳෝනාවක් වගේද? අපි කවුරුත් දන්නවා මේ ලෝකෙ කිසිම කෙනෙකුට සම්පූර්ණ සාමයක් දැනෙන්නේ නැහැ කියලා. ඒත් බුදුරජාණන් වහන්සේ අපිට ඉගැන්නුවා මේ සිතේ අවුල නවත්වන සරල විදියක්. ඉතින් මම අද කතා කරන්නේ ආතතිය දුරලන ඔයාගේ හිතේ සැබෑ නිදහස දෙන බෞද්ධ පදනමක් සහිත පියවර 3ක් ගැන. සිතේ සාමය නැති වෙන්න මූලිකම හේතුව තමයි තණ්හාව කියන එක. මට මේක ලැබුණොත් මම සතුටින් ඉඳී කියලා. ඒක ලැබුණාම මොකද වෙන්නේ? ආයෙත් තව දේවල් ඕන වෙනවා. මේක නොනවතින තරංගයක්. මේ වගේ අපේ හිත හැදිලා තියෙන්නේ නැති දේ ගැන විතරක් හිතන්න. ඉතින් මේ නොනවතින තරංගය නවත්තන්න අපිට පියවර 3කින් පුළුවන්. අපි පළවෙනි පියවර ගැන බලමු. හිතේ සාමය කියන්නේ වර්තමානයේ ජීවත් වීම. හොඳට බලන්න ඔය ආතතියටපත් වෙන ඔය අතීතය ගැන හරි වර්තමානයේ ගැන හරි බිය වෙන හින්දාමයි. ඉතින් පළවෙනි පියවර විදියට පුත්‍රචානන් වහන්සේ දේශනා කළ ආනාපාන සති භාවනාවේ සරලම කොටස අපි කරමුකෝ. දවසට 3 සැරයක් මිනිත්තු 2ක් ඔයාගේ හුස්ම ඇතුළට පිටතට යන එක ගැන විතරක් හිතන්නකෝ. වෙන සිතුවිලි ආවොත් ඒවා විනිශ්චය කරන්න නැතුව හුස්ම ගන්න. ඒවා ගැන හිතන්න එපා. හුස්ම ගන්න එක ගැන විතරක් අවධානය යොමු කරන්න. පොඩ ටික පුරුදු කරගමු. මේ විදියට හිතට නැංගුරම දමන ආකාරය ඔයාටම තේරෙවි. ඊළඟට දෙවෙනි පියවර විදියට ඔයාගේ හිතට පිටතින් එන ගැටලු වලින් හිත ආරක්ෂා කරගන්න එක තමයි කරන්න ඕනේ. කෝපය, වෛරය, තරහව කියන්නේ හරියට ඔයා වසබීලා අනිත් කෙනා මැරෙනකම් බලන් ඉන්නවා වගේ වැඩක්. ඉතින් මෛත්‍රී භාවනාව අපිට මෙතනදී වැදගත් වෙනවා දෙවෙනි පියවර විදියට. ඔයා එක්කම මනාපෙන් ඉන්න කෙනෙක් හරි ඔයාට වරදක් කරපු කෙනෙක්ට හරි මතක් කරගන්නකෝ. ඒතවා හිතන්න මේ පුද්ගලයා දුකින් මිදේවා, සතුටින් සිටීවා කියලා. මෙහෙම කරද්දි වෙන්නේ ඔයාගේ හිතේ ඇති වුණු කෝපයේ ගින්න නිමෙන එක. අනුන් නිසා ඔබ දුක ඔබගේ හිතට බරක් කරගෙන තරහෙන් වෙනසෙන්න එපා. ඊළඟට 3වෙනි පියවර විදියට යථාර්ථය පිළිගැනීම. අපේ ජීවිතයේ ලොකුම ආතතියට හේතුව තමයි අපිට පාලනය කළ නොහැකි දේවල් ගැන වද වෙලා ඒව වෙනස් කරන්න යන එක. ඒ කියන්නේ වෙන අයගේ හැඟීම්, කාලගුණය, ආර්ථිකය වගේ දේවල්. ඉතින් ඔයත් මේ වගේ ප්‍රශ්නයක ඉන්නවා නම් ඔයාගේ ගැටලු ලිස්ට් 2ක් හදා ගන්න පුළුවන්. පළවෙනි එක මට පාලනය කළ හැකි දේවල්. දෙවෙනි එක විදියට මට පාලනය කළ නොහැකි දේවල් කියලා. ඉතින් ඔයාට පාලනය කළ නොහැකි දේවල් මට වෙනස් කරන්න බැරි අදාළ නැහැ කියලා අතාරින්න පුරුදු වෙන්න. එතකොට තමයි හිතේ සාමය ඇති වෙන්නේ. ඉතින් හිතේ සාමය කියන්නේ කඳු මුදුනකට ගිහින් භාවනා කරන එකම නෙමෙයි. වර්තමානයේ ජීවත් වීම, මෛත්‍රිය මගින් ඔබව ආරක්ෂා කර ගැනීම, පාලනය කළ නොහැකි දේවල් අතහැරීම. ඔන්න ඔය පියවර 3ෙන් තමයි අපි පටන් ගන්න ඕනේ. ඉතින් මම හිතනවා අද කතා කරපු කරුණු ආගේ ජීවිතය සුවපත් කරගන්න උදව් වෙයි කියලා. තවත් මෙවැනිම වීඩියෝවකින් නැවත හමු වෙනතුරු ඔබගේ හිතටත් ජීවිතයටත් සැබෑ සාමය ලැබේවා. සුවපත් ජීවිතයක් ලැබේවා. තෙරුවන් සරණයි.